ජීවන රටාවේ සිද්ධ වෙන සමහර පුංචි වෙනස්කම් අලුත් ජීවිතයකට පාර කියන්න පුළුවන්. 2020 සැප්තැම්බර් 1 දවසක අපි දෙන්න දිගින් දිගටම කතා බහ කරලා තීරණයක් ගත්තා. බොහෝ තීරණ ගන්න අපි දෙන්න පැටළුනේ නෑ කවදාවත්. අපි දෙන්නගේ ආදර කතාවේ හැම සාර්ථක දවසක්ම උදා වුණේ අපි දෙන්නගේ අවබෝධාත්මක කතා බහ වලට ස්තුතිවන්ත වෙන්න. එකක් දෙකක් කැරෙන්න හැම තීරණයක්ම වගේ අපේ ජීවිතවලට සතුට සැනසීම උරුම කරලා දුන්නා. ඉතින් මම විශ්වාස කරනවා මේ තීරණයත් එහෙම එකක් කියලා. පෞද්ගලික හේතු කාරණා 3-4ක් සහ එක වෘත්තීය කාරණාවක් නිසා අපි තීරණය කළා ගමේ පදිංචියට යන්න. අපි මේ ගත කරන කම්ෆර්ටබල් සෝන් එකෙන් එහාට ගිහින් ඒ තීරණය ගන්න එක ලේසි වුණේ නෑ කොහෙත්ම. ඒත් ජීවිතේ මායාකාරී හාස්කම් මම දැක්කෙම මම මගේ කම්ෆර්ටබල් සෝන් එකෙන් එහාට ගිහින් ගත්ත තීරණ නිසා. මට ඕනේ කොයි જાතිය ගියද දන්නවද? කාටවත් ලේසියෙන් එන්න අපහසු දුරකින් උවමනාවෙන්ම ආදරෙන්ම මාව හොයාගෙන එන්න හිතන තැනක ගේකට. උදේ පාන්දර කුරුළු තාල කුරුළු තනු එකට එකතු වෙලා ලස්සනට ගලාගෙන යන සෞම්‍ය ගීතයක් වගේ උදෑසනක ලාපාට හිර එළිය ගලාගෙන එද්දි ගෙදර ජනේල ඔක්කොම වගේ අරින්න මං හරි ආසයි. විශ්වයේ අපූර්වම ශක්තිය වුණු සූර්ය ශක්තිය මගේ පුංචි කැදැල්ලට තෙබිලා අපි තුන්දෙනාගේ සතුටු මූණු වලට හිර එළිය දීප්තිය උරා ගන්නවට මං හරි ආසයි. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගොඩක් ස්තුතියි ඔයාට. මගේ කූඩුවේ කතාවක් අහන්න ආවට. බයි.